කුඩා ගෙදරක ජීවත් වුණා පොඩි දියණියක්. එයාගේ නම සිනිඳු. සිනිඳුට පුළුවන් රසට කැවුම් හදන්න. එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි සහයෝගයක් නැතුව. එක දවසක් ගමේ තිබුණ විශේෂ උත්සවයක්. එදා ඒ උත්සවයට සහභාගී වුණා රජතුමාගේ කුඩා පුත් කුමරෙක්. ඉතින් මේ කුමාරයාට අවස්ථාවක් ලැබෙනවා සිනිඳු හදපු කැවුම්වල රස බලන්න. ඉතින් මේ කුමාරයා හෙව්වා මේ කවුද රස කැවුම් හදපු කෙනා කියලා. කුමාරයාට ඉතින් සිනිඳු ගැන පැහැදීමක් ඇති වෙනවා. සිනිඳුගේ සරලත්වය, කැපවීම කුමාරයාගේ සිත දිනා ගන්නවා.